අයියෝ යාට ගෙදර යන්න වෙන්නේ නැහැ දැන්. ඇයි ගෙදරින් එළියට ආවේ? රෙක්ස්ට කොහෙද නමන්නේ? ඇයි ගෙදරින් ආවේ? දැන් ගෙදර යන්නේ කොහොමද? මාර ප්‍රශ්න. දෙන්නවනේ. ආයන්. දැල්ලි පස්සෙන් තමයි බල්ලෙක් එන්නේ. එයා ගේට් ඇතුලට දාලා දොරවන්න. නෑ ඔයා එන්න එපා. ඔයා නෝ. එනන්. අයන් ගෙදර යන්. හයිලි බයි. එන්න. රෙක්සිද මන්ද නම? නෑ රෙක්සි නෙවෙයි වෙන මොකක්ද? ආයන්. අඬ ගන්නව? යන්න ආයන්. යා කම්පියුටර් ලයිනේ දැන් ඇතුළට දායික. අප්පරසිට ලොක් කළා. උස්සලා විහික්කන්නේ කොහොම ඒවතන? ආවේ එයා කිව්වා උදේ එළියට ගියා කියලා අතුලට දාගන්න බැරි වුණා කියලා. ඊතර යන්න. ඔතන මේ දැලා අරින්න පුළුවන් දැන්? අතරින් උස්සලා තමයි දාන්නේ. මෙතනින් උස්සලා කොහොමද ඔය මෙතනින් උස්සන්නේ? ආයන්. මේක කඩන්නේ මේක. අතරින් උස්සලා ගන්න. කොතනින්ද? උස්සලා අතරින් වැටෙන් තියෙන. එතන අතුලෙන් යයිනේ ඒක. මෙතනින් උස්සලා ඒක ලේසි. ඔතන ටකරම තියෙනවා. නේ ආර රිදුනොත් නේ අහපයි. එන්න. තාම ඉඳගත්තා. කොහොමද මෙතනින් දාන්නේ? මේ නිතියක් අදිනවන ගහලා අරින්නවත් තිබුණා. එපා අනුන්ගේ ගයක් නේ. එපා අතරින් දාන්න බෑ. මේක අල්ලගන්න. කොහොමද? මෙතන පාදන්නත් බෑ එතන ටකරම්. කො? හයිලි ගෙදර. නෝ. ආයා. මේ. යා හයි කියන දේ. අපේ ගෙදර බඳින්න තමයි වෙන්නේ. දැන් මොකද කරන්නේ? එහෙ තමයි තියාගන්න වෙන්නේ. වෙන මොනව කරන්නද? එහෙ තියාගන්න බෑ. මෙතනින් ඉතින් අපි කොහොම හරි දාමු. ගියා හරි.